කෙප්පයාගේ තවත් වත්කම් මහනිලමේ ඔව් බුද්ධි මහනිලමේ කෙප්ප වසන්තය ආයෙත් හාලා මොකද්ද බුද්ධි තවත් වත්කමක්වත් හොයාගෙනද මහනිලමේ මෙරට තියෙන වත්කමක් පිට රටට පන්නන්න හදනකොට මාට්ට වෙලා මේ රටේදී භාවිතයට ගන්න බැරි වත්කමක් වෙන්න ඇති බුද්ධි ඔය ක්‍රිප්ටෝ උනත් මේ රටේ භාවිතා කරද්දී සීමා තියෙනවා නේ බං ඔව් මහනිලමේ මෙහෙදී කොහොමවත් භාවිතා කරන්න බැරි වත්කමක් තමයි ඒක එහෙනම් ඉතින් පිටරට ගෙනහිල්ලා තමයි යූස් කරන්න වෙන්නේ බුද්ධි. දැන් ඉතින් මහනිලමේ ගෙනියන්න බෑ. වැඩේ අහු වුණානේ. බුද්ධි අව භාවිතාවක් වෙලා නැත්තම් ගෙනියන්න ප්‍රශ්නයක් නෑනේ. මහනිලමේ අව භාවිතා කරන්න ඉතින් ගෙනියන්න පුළුවන් වෙන්න ඕනිනේ. නෑ බුද්ධි ෂුවර් එකට කෙප්පයා මෙහෙදී භාවිතා කරන්න try කරන්න ඇති. හරියට භාවිතා කරගන්න බැරි වෙන්න ඇති. එහෙමත් නැත්තම් මෙහෙට වැඩිය හොඳට එහෙදී භාවිතා කරන්න පුළුවන් නැති. මහනිලමේ මටත් හිතෙනවා මූ මෙහෙදී ටෙස්ටින් පාරක් දාන්න ඇති කියලා. මෙහෙමනේ බුද්ධි ඔය අවභාවිතාව කියන එකට අහු වෙන්නේ කරන වැඩේ අනුවවත් යන වියදම අනුවවත් නෙවෙයි. ඒ පුද්ගලයාගේ තියෙන අරමුණත් එක්ක කියලා ට්‍රැක් මාලි කිව්වා උඹට මතකද? ඔව් මහනිලමේ. බුද්ධි සද්භාවයෙන් කරන වැඩක් නම් ඒක අවභාවිතාවකට අහු වෙන්නේ නෑ කියලානේ ට්‍රැක් මාලි කිව්වේ. ඔව් මහනිලමේ මේකත් වසන්තයා කරන්න හදලා තියෙන්නේ උපරිම සද්භාවයෙන් තමයි. එහෙනම් ඔන්න ඔය ගෙනියන්න දෙන්න කියපන් බුද්ධි. මහනිලමේ සද්භාවයෙන් අවභාවිතාවක් වෙන්න බැරිද? එහෙම කොහොමද බං වෙන්නේ? සද්භාවය කියන්නේ සද්භාවයට අවභාවිතාවට නෙවෙයි. එතකොට මහනිලමේ කජු සීයා නෝනාගේ උපාධි ප්‍රදානෝත්සවයකට ගියේ සද්භාවයෙන් නෙවෙයිද? ඇයි නැත්තේ බුද්ධි උපරිම සද්භාවයෙන්. ඉතින් මහනිලමේ එතන අවභාවිතාවක් වෙලා කියලානේ මුන් කියන්නේ. අප්පට සිරි බුද්ධි එතන කේස් එකක් තියෙනවා තමයි. මහනිලමේ කජුසීයා නෝනාට සද්භාවය දෙන්න මේ රටේ ජනතාවගේ සල්ලිනේ අවභාවිතා කරලා තියෙන්නේ. හැබැයි බුද්ධි එතන 100ට ආරාධනාවක් තිබිලා තියෙනවා. මහනිලමේ ඒක අවභාවිතාවක් නම් මේකත් අවභාවිතාවක් තමයි. එතකොට බුද්ධි ඕක වැටෙන්නේ මොන පනතටද? මහනිලමේ 100ට කේස් එක වැටුනේ මොන පනත යටතේද? පොදු දේපලනේ බුද්ධි. ඕක ඉතින් පෞද්ගලික දේපලක් ඉඳලා ඒකට ගන්න බෑ. නෑ මහනිලමේ ගන්න පුළුවන්. කොහොමද බං පුද්ගලික වත්කමක් පොදු දේපල යටතට ගන්නේ? ඇයි මහනිලමේ කෙප්ප වසන්තයා පෞද්ගලික වත්කම ගෙනියන්න හැදුවේ පොදු දේපලනේ. අප්පට සිරි බුද්ධි උඹත් නියම ලෝ පොයින්ට් කාරයෙක් වෙලානේ. දැන් ගෙනියන්න බැරි වුණ හින්දා කේස් එකක් නෑනේ. මහනිලමේ ගෙනියන්න බැරි වුණ ඒක හින්දා පොදු දේපල නීතිය යටතේ මොකුත් කරන්න බෑ තමයි. ඒ වුණාට මහනිලමේ ගෙනියන්න උත්සාහ කිරීමේ වරදටත් දඩුවම් තියෙන්න ඕනිනේ. මෙහෙමනේ බුද්ධි ගෙනියන්න උත්සාහ කළා කියලා කාටවත් අගතියක් වෙලා නෑනේ. ඒක හින්දා ඒකට දඬුවමක් දෙන්න බෑ. නෑ මහනිලමේ මේකෙන් අගතියටපත් වෙච්ච පාර්ශවයක් ඉන්නවා. ඒ වගේම දඬුවම් කරන්න නීතියකුත් තියෙනවා. හරි බුද්ධි කවුද ඔය අගතියටපත් වුණ පාර්ශවය? ඊළඟට මොකද්ද උඹ ඔය කියන නීතිය? මහනිලමේ මේකෙන් අගතියටපත් වෙලා ඉන්නේ කෙප්ප වසන්තයාගේ නෝනා. ඉතින් බං ඔය දේපල එයාටත් අයිතිනේ. නෑ මහනිලමේ මේක කෙප්ප වසන්තයා වෙනම හම්බ කරගත්ත දේපලක්. හරි බං කොහොම හම්බ කළත් ගෙනියන්නේ ඒ ගෙදරටනේ. මලහත්තිලව්වේ මහනිලමේ ඒ ගෙදරට ගෙනියන්න බැරි හින්දානේ මේ යකා මේක පිටරට ගෙනියන්න හදන්නේ. හරි බුද්ධි ගෙදර දැනුවත්ව නෙවෙයිද ඕක රට ගෙනියන්න හදන්නේ. නෑනේ මහනිලමේ. ඉතින් බං දැන් හරි ගෙදර දැනුවත් කරන්න කියපන්. මහනිලමේ කෙප්ප වසන්තයාට ගෙදර දැනුවත් කරන්න යන්න බැරිව තමයි ඉන්නේ. ඒ තරම් වැඩද බුද්ධි? නෑ මහනිලමේ ගෙදර ගියොත් තමයි අර නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒකට කෙප්ප වසන්තයා බයි ඉන්නේ මහනිලමේ. මොකද්ද බං ඔය නීතිය? කසාද නීතිය මහනිලමේ. ඒ කියන්නේ බුද්ධි මහනිලමේ මූ කවුද වෙන නෝනා කෙනෙක් දාගෙන රට යන්න ගිහින් ගෙදරට මාට්ටු වෙලා. අප්පට සිරි මූ උල තියන්න ඕනි නේ බුද්ධි. මම මොන්රවිල. දවසේ මෙහෙම තොරතුරු දැන ගැනීමට රටේ රාළ විෂන් TV subscribe කරන්න.